බුදුරජාණන් වහන්සේ සංසාරයෙන් එතර වෙලා මේ ලෝක සත්වයා දෙස බලද්දී සංසාරෙම යන මේ සත්වය ගැන බුදුරජාණන් වහන්සේගේ බුදු හිතේ මහා කරුණාවක් ඉපදෙනවා. අනේ මේ සත්වය නිදහස් කරවන්න වෙන කෙනෙක් නැහෙනි. සම්මා සම්බුදු කෙනෙක් ඉන්නේ කියලා. කියන්නේ මා විසින් මේ අය ඊතර කළ යුතුයි නේ කියලා බුදුරජාණන් වහන්සේට බුදු කරුණාව උපදිනවා. රාගයෙන් පීඩා විඳලා රාගයෙන් දෙවි දෙවි පිච්චි පිච්චි ඉන්න සත්වයා දකිනකොට රාගයෙන් ඈතර වූ වීත රාගය වූ පරම පවිත්‍ර සිත් තියෙන බුදුරජාණන් වහන්සේට මේ ඇත්තෝ දැවෙන ගින්නෙන් නිදහස් කරගන්න මම විතරනේ ඉන්නේ කියලා බුදු කෙනෙක් විදිහට මහා කරුණාව උපදිනවා. ඇයි බුදුරජාණන් වහන්සේ රාගයේ සිසිල් වෙලා ඒ හදමඩලේ තියෙන සිසිලස දන්නවා බුදුරජාණන් වහන්සේ අත්විඳිනවා. නමුත් මිනිසු පිච්චෙනවා ගින්නේ. ඒතර අර ගින්නෙන් පිච්චෙන මිනිසු දැක්කට පස්සේ ගින්නෙන් නිදහස් වෙච්ච කෙනාට මහා කරුණාවක් උපදිනවා මේ ඇත්තෝ නිදහස් වේවා කියලා. ඒකට ඒ පිණිස මේ අය නිදහස් කරවන්න මේ ගින්නෙන් ගොඩට ගන්න අප්‍රමාණ වචන පාවිච්චි කරනවා. අප්‍රමාණ උපදෙස් දෙනවා. අප්‍රමාණ කරුණාව දක්වනවා බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ ද්වේෂයෙන් ඈතර වුණ බුදුරජාණන් වහන්සේට මේ ද්වේෂ ගින්නේ ඇවිලි ඉන්න සත්වයා දකිනකොට මහා කරුණාව උපදිනවා මේ ගින්නෙන් ගොඩ ගන්න මා විතරනේ ඉන්නේ. මහා මේක කළ යුතුයි නේ කියලා. බුදු කරුණාව. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේට මේ මෝහ ජාලාවේ පටලැවිලා ඊළඟට මේ සංසාර ගමනේ පටලැවිලා ඉන්න අයට දකින්නකොට බුදුරජාණන් වහන්සේට බුදු කරුණාව උපදිනවා. ඒ කරුණාවෙන්මයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. ඒ නිසයි මේ ධර්මයේ මහා කරුණාවෙන් දෙසූ බුදුබණ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පින්වත් මහණෙනි අම්මා කෙනෙක් දරුවෙක් වඩාගෙන ඉන්නකොට ඒ අම්මගේ පොඩි දෝෂයෙන් අර දරුවා යහපැති තියෙන පොඩි මොනවා හරි ගල් කැටයක් හරි එහෙම නැත්නම් මස් කටුවක් හරි මොකක් හරි කෑල්ලක් උගුරේ හිර කරගන්නවා. යම් කිසි දෙයක් උගුරේ හිර කරගන්නවා. එතකොට අම්මා බලනකොට දරුවා උගුරේ යමක් හිර කරගෙන කෑ ගහනවා. ඊට පස්සේ අම්මා මොකද කරන්නේ? ඒ ළමයාගේ කට මෙරිකලා, කට ඇරලා, කට ඇල්ත උඩට ඇඟිල්ල දාලා ඇදලා ගන්නවා. ඇදලා ගන්නකොට ඒ දරුවා කෑ ගහනවා. ලී විසි වෙනවා. හැබැයි අර හිර වෙලා තිබ්බ එක එළියට ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ඔය කටුව උගුරු හිර වෙලා තියෙන කටුව ගනිද්දී අම්මා ඒ දරුවට ඒක දුකක් නොවේ කියලා කියන්නේ. ඒ දරුවට දුකක් තමයි. ඒ දරුවට වේදනාවක් තියෙනවා තමයි. ඒ වුණාට ඒ අම්මාගේ හිතේ පොඩ්ඩක්වත් තරහක් තියෙනවද කියලා ඇහුවා දරුවා ගැන. වෛරයක් තියෙනවද කියලා ඇහුවා. දරුවට පීඩාව දෙන්න උවමනාවක් තියෙනවද කියලා ඇහුවා. පින්වත් මහණෙනි තථාගතයන් වහන්සේ කිරි අම්මා කෙනෙක් වගේ කිව්වා. තථාගතයන් වහන්සේ අම්මා කෙනෙක් වගේ කිව්වා. මේ සංසාර සත්වය රාග කටුව හිර කරගෙන කිව්වා. ද්වේෂ කටුව හිර කරගෙන කිව්වා. මෝහ කටුව හිර කරගෙන කිව්වා ඉන්නේ. ඒකට මගේ වගකීම තමයි කිව්වා මගේ කටුව ඇදලා දාන එක. මට මේ සකල ලෝක සත්‍යයම මාගේ දෑතේ සිටින දරුවෝ වගේ කිව්වා. බුදුරජාණන් වහන්සේ. ඒ නිසා මම මේ කටුව ඇදලා ගන්නකොට මේ සත්වයාට දුකක් උපදින්න පුළුවන් කිව්වා. ඒකට බුදුරජාණන් වහන්සේ හිතේ තියෙන කරුණාව විතරයි කිව්වා. ඇයි සිල් රකින්න කියනකොට සත්තු මරන්න එපා, හොරකම් කරන්න එපා, වැරදි කාම සේවනය කරන්න එපා, බොරු කියන්න එපා, සුරාව පානය කරන්න එපා කියනකොට ඒවට ඇබ්බැහි වෙලා තියෙන අයට ඒවා නතර කරන්න යද්දි සතුටක් නෙවෙයි එන්නේ. හරි පීඩනයක් එනවා පුරුදු නතර කරනකොට. එතකොට අර දරුවගේ අර කටුව ඇදලා ගන්නකොට දරුවට වේදනාවක් තියෙනවනේ නැත්නම් නොකියමි. නමුත් බුදුරජාණන් වහන්සේ ඒක දන්නවා. ඊළඟට මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඉවසන්න ප්‍රශ්න එක දිගට එනකොට ඉවසනකොට ඉවසනකොට මහා hina වෙලා සතුටින් ප්‍රාතිහාර්ය පාමින් ඉවසන්න නැහැ. පුදුම වේදනාවක් පුදුම පීඩනයකින් ඉවසන්න දෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒක නොදන්නව නෙවෙයි දන්නවා. ඊළඟට අපිට අන් අයට සමාව දෙන්න වෙනවා. අන් අයගෙන් සමාව ගන්න වෙනවා. ඒ වගේම අපි පුරුදු අත්හරින්න වෙනවා. යම් කැපවීමක් කරන්න වෙනවා. ඊළඟට අසාධාරණ ඉදිරියේ සමහර වෙලාවට අපිට නිහඬ වෙන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ අවවාද මත පිහිටලා. ඒකට ඒක යාට සැපක් නෙවෙයි දුකක් කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා. අර දරුවා කටුව ගලවනකොට
නමුත් අර අම්මා දරුවගේ උගුරු හිරෙවිච්ච කටුව ගලෙව්වා කියලා. ඒ ළමයි කටින් ලේ ආවා කියලා. ඒ අම්මා ඒ දරුවට පීඩාවක් දෙන්න කරන එක මේ දරුව බේර ගන්න. නිසා ලෞතුරා තථාගත අපගේ ශාස්ත්‍රු අපගේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන්මයි පින්වතුනි අපිට මේ ධර්මයේ දේශනාකට වදාළේ. අපිට පුරුදු කරන්න අමාරු වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒක නොදන්නවා නෙවෙයි දන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ අවවාද ඒ උපදේශ මේ සත්වයාට බුදු කෙනෙක් විදිහට දෙන්න වෙනවා කිව්වා. මොකද බුදුරජාණන් වහන්සේ අම්මා කෙනෙක් වගේ කිව්වා. කිරි අම්මා කෙනෙක් වගේ කිව්වා. මේ සකල ලෝක සත්වයා බුදුරජාණන් වහන්සේගේ අතේ සිටින දරුවෝ වගේ කිව්වා. බේරගන්න එක වගකීමක් කිව්වා. අනේකටයි මහා කරුණාව කියන්නේ.